දැන් අතන මාස දෙකකට වගේ ඉස්සර වෙලා මගේ මේ පොඩි හිරිවැටීමක් ආවා අත්වල අතේ සහ වම් පැත්තේ කකුලේ වගේ හිරිවැටීමක් ආවා. ඊට පස්සේ මම ඇත්තටම මේ MRI එකක් ගත්තා. එතෙන්දී අනාවරණය කරා යම් කරුණු ටිකක්. ඊට පස්සේ මොනවද බෙහෙත් මට කිව්වා විටමින් එහෙම ගන්න කියලා. ඊට පස්සේ මගේ යාළුවෙක්ගේ දරුවෙක් ප්‍රතිකාර කළා. එතෙන්දී ඇතිවෙච්ච විශ්වාසය මත අමිල මහත්මයා සම්බන්ධ කරගත්තා. අද තමයි පළවෙනි ඉස්සර වෙලාම ආවේ. ඊට පස්සේ නාඩි බැලුවා. මම ඇත්තටම කිසිවක් ප්‍රකාශ කරේ නැහැ මගේ රෝගී තත්ත්වය මොනවද තියෙන්නේ කියලා. නමුත් මම දන්න මගේ ශරීරයේ තියෙන සියලුම රෝග තත්ත්වයන් අමිල මහත්තයා හරියටම කිව්වා. ඒක මට ලොකු විශ්වාසයක් තියෙන සම්බන්ධව. ඊට පස්සේ දැන් පැය ගානක් තිස්සේ පැය 4-5ක් තිස්සේ දැන් එක දිගට දැන් මේ ට්‍රීට්මන්ට්ස් කරා. මම හිතන්නේ ඒක සෑහෙන කැපවීමක් මේ විවිධාකාරයේ ට්‍රීට්මන්ට්ස් මම ඒක අතර මම ගොඩක් පුදුම වෙනවා ඒ වගේ කැපවීමකින් කිරීම සම්බන්ධයෙන්. ඒක මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ ලෙඩ ඉක්මනට සනීප වෙයි කියලා. දැන් අපි පරීක්ෂා කරලා ප්‍රතිකාර කරේ දර්ශන් මහත්තයාව. ඉතින් ඇත්තටම එතුමා මාගාවට දැන් අද දවසේ තමයි පැමිණියේ මුලින්ම. ඉතින් එතුමා මාගාවට එනකොට සාමාන්‍යයෙන් මම දැන් නාඩි පරීක්ෂා කරලා එතුමාට තියෙන බෙල්ල ආශ්‍රිත තියෙන වේදනාව, ඊට අමතරව බෙල්ලේ තියෙන ස්නායු තෙරපීම, තුනටේ වේදනාව සහ තුනටේ ස්නායු තෙරපීම, ඊට අමතරව දනිස්වල තියෙන වේදනාව, ඒ දනිස්වල තියෙන කාටිලේජ් වල තියෙන ගැටලු, ඊට අමතරව මෙයාගේ සෙම ප්‍රශ්න, ඇස් නොපෙනීම, ඊට අමතරව කොලෙස්ටරෝල් තත්ත්වයන්. ඒතර මේ සියලුම දේවල් මම නාඩි පරීක්ෂාව තුළින් එතුමාට පහදලා දුන්නා. ඒ වගේම එතුමා හරිය සතුටුයි. එතුමා ප්‍රශ්න කර ඇහුවා මෙන්න මේම දැන් මෙහෙම තියෙදි මොකද්ද කරන්න ඕනේ? මේකට මොන වගේද ප්‍රතිකාර කරන්න ඕනේ කියලා. ඉතින් මම හරි ආසයි මේ වෙදිමෙදුරට එන කෙනෙක් මගෙන් ප්‍රශ්න කරනවට. දැන් මම නාඩි පරීක්ෂාවක් කරලා එතුමාට හිතා ගන්නවත් බැරි විදිහට හරි දේවල් ටික එතුමා හිතන් ඉන්න රෝගී තත්ත්වයන් ටිකම පහදලා දෙද්දී කොහොමද සුවපත් වෙන්න ඕනේ, කොහොමද පරිස්සම් වෙන්න ඕනේ, කොහොමද ප්‍රතිකාර කරගන්න ඕනේ කියලා හරි විදිහට පැහැදිලි කරගන්නවා කියන්නේ ඒ කියන්නේ එතනින් එහාට මම දන්නවා හරි විදිහට ප්‍රතිකාරයක් කරගන්නවා කියන එක. ඉතින් ඒක නිසා තමයි අපි ලොකු වෙලාවක් මහන්සි වෙලා තෙල් සාත්තු කරලා මේ තෙල් සාත්තු අපි නොමිලේ කරන්නේ. ඉතින් ඒව කරලා ඉතින් සුවපත් කරලා යවනවා. ඉතින් සාමාන්‍යයෙන් අනිකුත් වෙනත් තැනකට ගියා නම් ලොකු මුදලක් තෙල් සාත්තුවක් සඳහා යොදවන්න ඕනේ. ඊට අමතරව වේදු කුටිය ස්ටීම් බාත් එක දානවා ලොකු මුදලක් ගන්නවා. කෆින් ට්‍රීට්මන්ට් එකක් කරනවා ලොකු මුදලක් යනවා. ඉතින් මේ වගේ අවශ්‍ය ට්‍රීට්මන්ට් ටික හරියාකාරව කරලා වේදනාව වෙලෙම අඩු කරලා එතුමා හැමදාම උදේට ව්‍යායාම වෙලා ඉදෙනවා. ඉතින් මගෙන් අහනවා ව්‍යායාම කරාට කමක් නැහැ කියලා. මම කිව්වා ප්‍රශ්නයක් නැහැ. දැන් මං ගාවට එන ඕනම කෙනෙකුට මම කියන්නේ වැඩපළ කරන්න. ඕනම තැනක නිදා ගන්න. කෑමෙන් විතරක් පරිස්සම් වෙන්න කියලා කියන්නේ. ඉතින් ඒ වගේ හරි විදිහට අපේ දින උපදෙස් එක්ක බෙහෙත් ටික කරගන්නවා නම් තමා හිටපු තත්ත්වයට ඔබ නිරෝගී වෙ ඉඳලා රෝගී වුණාට පසුව නැවතත් ඔබ හිටපු තත්ත්වෙටම යන්න ඕන නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රතිකාර කරගන්න.